හොඳයි. අපි බලමු හාවුන්ගේ සැගමුණු ලෝකය ගැන ඉක්මන් විමසුමක්. ඔයා හිතන්නේ හාවෝ කියන්නේ තනකොළ කකා පාඩුවේ ඉන්න සත්තු කියලා නේද? ඒත් නිකන්ම හිස් පිට්ටනියක් වගේ පෙනුනට ඒ පොළව යට අපි හිතනවට වඩා ගොඩක් සංකීර්ණ පුදුම රහස් ලෝකයක් තියෙනවා. පළවෙනියටම එයාලගේ ගෙවල්. මේවා නිකම්ම ගුල් නෙවෙයි. මේවා කියන්නේ ආරක්ෂාවයි පහසුවයි ගැන හිතලා හරිම සැලසුම් සහගතව හදපු උමං පාරවල් සහ කාමර ජාලයක්. ඉතින් මුළු පවුලටම එකට ඉන්න පුළුවන් විදියට තමයි මේවා හදලා තියෙන්නේ. දෙවෙනියට එයාලගේ සමාජය. මේකත් හරිම සංවිධානාත්මකයි. හැම හාවෙකුටම කරන්න විශේෂ වැඩක් තියෙනවා. සමහරු කෑම හොයනවා, තවත් අය මුර කරනවා. එයාලා කතා කරගන්නෙත් හරිම සියුම් සංඥාවලින්. කන් හොලවන විදිහෙන් අනතුරක් ආවම පස්සපයින් පොළවට ගහන එකෙන් මේ හැම දෙයකින්ම එයාලා එකිනෙකා එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. අවසාන වශයෙන් එයාලගේ පැවැත්ම. මේ එකමුතුකම නිසා තමයි ඊළඟ પરම්පරාව බේරෙන්නේ. පැටව ඉපදෙන්නේ ගුල් ඇතුලේ උණුසුම් ආරක්ෂිත තැන්වල. ලොකු අය දිහා බලලා තමයි පොඩි පැටව ජීවත් වෙන්න ඉගෙන ගන්නෙ. ඒ නිසා ඕනෑම කාලගුණයකට ඕනෑම පරිසරයකට හැඩගැහෙන යාලට පුරුවන්. ඉතින් හාවෙක් කියන්නේ නිකම්ම සතෙක් නෙවෙයි. ඒ කියන්නේ එකමුතුකම, sannivedanaය සහ පුදුම බුද්ධියක් මත ගොඩනැගුණු සම්පූර්ණ සමාජයක්.